දන්නේ නැහැ අපි ඉන්නේ වෙන. ඕච්චි යනගමන් බ්‍රෝ ගන්නේ. ඒක තලාගේ මාළුද පේනවා. පොඩි ටිකක් තව දාගත්තා. මෙන්න කට. අන්නේ නියමයි බං. රසන්නක මේක තිරාට. පුදුම රහත් වෙන මේක නා. බිරියානි ඇවිල්ලා දෙන්නේ. බිරියානි මේකම හොද්ද කරලා දෙන්න. ආයිබෝන් අද අපි යන්නේ කෝච්චියේ යන ගමන් කන්න තමයි දන්නේ. අපි දැන් සල්මියාවල ඉන්න මෙතන අපි යන්න ඕනේ ෆහයිල් වලට බස් එකේ යන්න තමයි ප්ලෑන් එක. තව දෙයක් පෙන්වන්න ඕනේ දෝවිලි කුණාටු ගැන අහලා තිබ්බට වැඩියට දැකලා නැහනේ. ඉන්න පෙන්නන්න. අද කුවේට් වලට උදේ ඉඳන් දෝවිලි කුණාටු. පේනවනේ ලාවට. එහෙනම් අග්ගල කෝච්චියේදී හම්බුමු ගයිස්. චව්. 750 තට්ටුවට යන ගමන් අරද Google අක්කා අපිට පොඩි ප්‍රශ්න ටිකක් ඇති කරා. කොහොම හරි ලොකේෂන් එක උඩ පටයක් ටිකක් ගිහිල්ලා ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා කෝච්චිය. බලන්න ආසද? ගිහිල්ලා බලමු මොකක්ද තත්ත්වය කියලා. තේරෙනවනේ කෝච්චි මොනක් එක්ක තියෙන්නේ. මේක ඇතුලේ තමයි ෆොටෝ මේස ටික දාලා තියෙන්නේ. හොඳට තියෙනවා. මරු රෙස්ටෝරන්ට් එක. කේරළ එක්ස්ප්‍රස් කියලා තමයි මේගොල්ලන් කියන්නේ. එතන මෙහෙම ගියා. මාර ක්‍රියේටිව් අයිඩියා එකක් මේ දිගටම බෝඩ් තියෙන්නේ. ඕච්චි යන ගමන් බ්‍රෝ ගන්නේ. ඕච්චි යන ගමන් ගන්න. කොහෙද දන්නේ නැහැ අපි ඉන්නේ වෙනවා. ලා ගයිස් කෙසෙල් කොලේ ඇවිල්ලා තියෙනවා. රයිස් ඇන් කරි එක ඕඩර් කරා කේරළ ස්ටයිල් එකට. බලමු කොහොමද තත්ත්වය තියෙන්නේ කියලා. what this salt pickle sambal Kerala. Okay, mixed vegetable. What is this? කල්ලා තියෙන මේ තමයි. තව කටෝරිස් වගේක් එනවා. Okay. Right. සම්බා. Okay බබා. ඔන්න guys, rice and curry එක ඇවිල්ලා තියෙනවා. මේක පොඩ්ඩක් තාලි සීන් එකක් වගේ තියෙන්නේ. කටෝරිස් ගොඩාක් තියෙනවා. එකින් එකට යන්. මේ තියෙන්නේ pickle එකක්. මේ තියෙන්නේ මොකක් හරි fish හොද්දි එකක්. මම හිතන්නේ මේක මේ බජ්ජොක් හදපොයිද. මේක රසම් එකක්. මේක chicken වගේ පොදු මොනවද? මේක නම් මොනවද හරියට කියලා දන්නේ නැහැ. ලුණු තියෙනවා, pickle තියෙනවා, සම්බෝල් තියෙනවා. කේරළ මිරිස් එක තියෙනවා, මික්ස් වෙජිටබල් එකක් තියෙනවා, ගෝවයි කැරට් එකට දාලා තියෙනවා, ෆිෂ් එකක් තියෙනවා guys. කෙසෙල් කොලේ උදලාගේ මරු කේරළ ස්ටයිල් ෆිෂ් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ යෝගට් බීට්‍රූට් මේවයි මික්ස් කරලා එකට හදන මේකක්. තව සාම්බාර උඩින් දාලා තියෙනවා, බතුම්බරි පපඩම් එක තියෙනවා. right. අපි ෆස්ට් බයිට් එකට යන්න. අද අනා ගන්න ඕනේ. ආගමු. මේකෙන් ගන්නවා. මේකෙන් ගන්නවා. සම්බව ගන්නවා. ඔබ අනාගමු. අන්න මාළු කෑල්ල. වාන්න කෑල්ල. ඕ වාව්. මාළු කෑල්ල දාගෙන. Cheers guys. First bite. ඔබ කටක් හරියට බලන්න රහ කියන්න. මේක ඇත්තම රහ කිව්වොත් මම මේ අපේ ගමේ රයිස් ඇන් කරි එක තියෙන ඒ වගේ ළඟින් යනවා. මාරම රහයි. මරු. මේ මික්ස් වෙජිටබල් එහෙම හොඳට තියෙනවා. ගෝවා ටික දාමු. ටික දාමු. මොනවද දන්නේ නැහැ මේක. ආලා බලමු. මාරම රහයි guys. ඔන්න guys මේකෙන් ටිකක් දාගත්තා. මාළුද පේනවා? මාළු. ආනේ බීට්‍රූට් වලට පොඩ්ඩක් ගමු. සම්බල්දේ හරි වැඩි ඇත්තටම. එහෙනම් මම මේක හොදිලේ උඩ දාගමු. මේක try කරලා බලමු. මේ මඤ්ඤොක්කා. මරු. මෙන්න කට. පුදුම රහත් වෙන මේක නේද? මේ කරිස් මේ කටෝරිස් ටික බ්ලෙන්ඩ් වෙලා යනකොට මේ ෆිෂ් වල ඔක්කොම මාර විදිහට සෙට් වෙනවා. කියන්න වචන නැහැ. මරු.
මොනවද දන්නේ? මේකත් මාළු. මාළු හොදියේ. එන ආතල්ලයක් මේක පෝච්චි යනග එන ආතල්. රසම එක පොඩ්ඩක් බීලා බලන්න එක. වා. සා. මරු සම්බල ටිකක් දාගමු. මම කුවේට් වල මේ කාලේ කොහෙවත් මරු ඉන්දියන් කාලේ මාළුවෙක් තිබ්බට මේ කේරලා මික්ස් වෙජිටබල් ටිකක් දාගත්තා සම්බෝල් ටිකක් දාගත්තා පොඩි ටිකක් තව දාගත්තා මෙන්න වට මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් මේක කොල්ලද ගන්න මොකක්ද දන්නේ මොකද්ද නියමයි බා මොනවද රසමක මේක තිරාට ඒක නියමයි ඉස්සු වැදෙනවනේ ගන්න කැන්තියක් ගන්න නියමයි සාධාරණයේ කලිවරලා දෙන්නේ උපරිම කෙසෙල් කොලෙත් වහලා දෙන්නේ බිරියානි එක ඇවිල්ලා දෙන්නේ මේකට කියන්නේ මරබාල් බිරියානි කියන අපි පොඩ්ඩක් බෙදා ගන්න බලමු මස් මේක රයිතා රයිතා නැතුව මොකොත් කරන්න බෑ රයිතා එක උද්දාගමු පිකල් එකක් දීලා දෙනවා පොඩ්ඩක් දාගමු අයින් එකේ බිරියානි කමු හොඳට අනාගෙන මේ ෆස්ට් ටයිම් ගන්න කේරලා ස්ටයිල් මහබාර බිරියානි එහෙනම් ගයිස් cheers malu kan sama kali dengan biriani ada marah hal එක උනත් පොඩි හාල දාලා තියෙන අර ඩෝංග්‍රේන් එක නෙමෙයි ගමන wah mushroom ටිකක් ඕඩර් කරා කේරලා ස්ටයිල් mushroom කාලා බලන්න sweet නේ mushroom බිරියානි එකට දාලා ගන්න ඒ කකා තමයි මේ වැඩේ යන්නේ සීට් නම්බර් උත් දාලා දෙනවා ඩයිතාවේ ස්ටේෂන් එක නවත්තලා ගොඩක් තියෙන්නේ අත්තක් වුණා මේ අතරම ගයිස් මේ කුවේට් වල ෆස්ට් ටයිම් ඉතින් මේ ට්‍රේන් තීම් රෙස්ටෝරන්ට් එකක් තියෙන්නේ අද සිකුරාදා දවසක් ඉන්න සෑහෙන මේ සෙනග ඉතින් අතන පට්ට සෙනගක් ඉන්නේ මේ නිවාඩු ගොඩක් කට්ටිය නිවාඩු සිකුරාදා රහල් බිරියානි නේ බිරියානි සුපිරියෝ හරි වරයි ගයිස් බිරියානි මේම සුද්ධ කරලා තියෙනවා. අද පිරෙන්න ගයිස් කියව මරුවලම තිබ්බා මේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. කියන්නේ හරියටම ගයිස් කිව්වොත් පහයිල් වලට ඇවිල්ලා නෙස්ටෝ සුපර් මාකට් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි මේ කේරළ එක්ස්ප්‍රස් එක තියෙන්නේ. ඒක රැඳිලා හිටියට ගොඩක් තැන්කියු. එහෙනම් ඊළඟ vlog එකේ සෙට් වෙනකන් ජය වේවා.